ගිණුම් කරන පාඩම් පිළිබඳව වෙබ්සයිට් එකක් පිළිබඳව තමයි commercepandama.lk කියන වෙබ්සයිට් එක. ඒවා ලංකාවේ කොහේ හිටියත් හරියට නිකන් අර ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරද්දී ගුරුවරයෙක් වා ගෙදරට ගෙන්න ගන්නවනේ ආරක්ෂිතව ගෙදර ඉඳන්ම. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ළමයි ඔයාලා හැම කෙනෙක්ටම ඔය 10 අවසර වෙන්න පුළුවන් 11 අවසර ළමෙක් වෙන්නත් පුළුවන්. ගිණුම් කරන පාඩම් පිළිබඳව වෙබ්සයිට් එකක් පිළිබඳව තමයි ඔයාලා මේ දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. ඔයා 10 අවසරදී සාමාන්‍යයෙන් අපිට හම්බ වෙනවනේ ගිණුම් කරන පාඩම් ටික දෙවෙනි වාරේ ඉඳලානේ. මේ 10 අවසර මුල් ගිණුම් කරන පාඩම් ටිකේ දැනුම නැත්තම් ළමයි ඔයාට සම්පූර්ණම 11 අවසරදී ගිණුම් කරන පාඩම් ටික අල්ලගන්නත් අමාරුයි. ඒක තමයි ඇත්ත කතාව. අපි බලමු දෙන්නම් මොකද්ද මේ වෙබ්සයිට් එක කියලා. හරි. ඔයත් එක්ක කතා කරන්න යන්නේ මෙන්න මේ කියන වෙබ්සයිට් එක ගැනයි. මේ තමයි commercepandama.lk කියන වෙබ්සයිට් එක. හරි. මේ වෙබ්සයිට් එක නිර්මාණය කළේම ඔයා වෙනුවෙන්මයි. මොකද 10 වසර ළමයින්ට මේ ගිණුම් කරන පාඩම් ටිකේ යම් ගැටලු තියෙනවා නම් ඒක විසඳ ගන්න අවස්ථාවක් තියෙනවා අපේ පන්තිරේ එක්ක එනවා එක්ක අපේ පන්තිරේ එන්න බැරි වෙන ළමයි ඉන්නවා. ඒතර ඔයා ලංකාවේ කොහේ හිටියත් මේ ගිණුම් කරන පාඩම් ටිකට අදාළව හරියට නිකන් අර ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරද්දී ගුරුවරයෙක් වා ගෙදරට ගෙන්න ගන්නවනේ මේ ගෙදරට ගෙන්න ගන්න ස්වභාවයෙන්ම ඔයාට මේ පාඩම් ටික ගොඩ දා ගන්න හොඳම අවස්ථාවක් තියෙනවා. ඉතින් මම දැන් කතා කරන්නම් මේ වෙබ්සයිට් එකකින් කොහොමද ඔයා ගිණුම් කරන පාඩම් ටික කවර් කරගන්නේ කියලා. හරි. ගෙදර ඉඳන්ම ආරක්ෂිතව ගෙදර ඉඳන්ම ඕනනම් දින කිහිපයක් ඇතුළත වැඩේ කරගන්නත් පුළුවන්. මොකද දැන් සමහරවල්ලාට මේ වීඩියෝ එක බලලා 10 වසර ඔයා තුන්වෙනි වාරෙත් අවසානයේ ඉන්න පුළුවන් ඉන්නේ. එක්ක 10 වසර ඉවර වෙච්ච ළමයෙක් වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ළමයි මූලික ගිණුම් කරන අවබෝධයේ ඉඳන්ම මේ පාඩම් ටික අපි මේ වෙබ්සයිට් එක තුලදී ඔයාට කවර් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒ නිසාම මේක ඔයාට ආරක්ෂිතව ගෙදර ඉඳලා කරගන්න පුළුවන් ලැබෙන හොඳම අවස්ථාව මගේ අරගන්න එපා. මේ ඔයා මුලින්ම යන්න ඕනේ commercepandama.lk කියන වෙබ්සයිට් එකට. හැබැයි ඒකට යන්න කලින් ඒකේ විස්තර ටික දන්නේ නැතුව ඔයා වෙබ්සයිට් එකට ගියාට වැඩක් නැහැ. ඔයාට මෙතන රෙජිස්ටර් වෙන්න තියෙනවා. හරිද? එතකොට විස්තර වගේක් ෆිල් කරන්න තියෙනවා. ඒ ඔක්කොම ඔයාට ලැබෙන සලසන්නම්. ඒ නිසා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. එන අදහසත් එක්ක තමයි ඔයාට මේ වෙබ්සයිට් එකට ගිහලා මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාට ආපහු නැවත රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා ලොගින් වෙන්න ඕනේ. ඒතකොට ඔයාලගේ පාස්වර්ඩ් එකයි ඔයාගේ ෆෝන් නම්බර් එකයි දුන්නම ඔයාට හම් වෙනවා මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. හැබැයි ලොග් වුණාට වැඩක් නැහැ. ඔයාට මේ පාඩම් ටික කවර් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරන්න ඉපේ. ඒතර මේ වෙබ්සයිට් එකෙන් අපි හඳුන්වලා දීලා තියෙනවා ඔයාට මෙන්න මේ වගේ මේක නම් ළමයි 10 වසර ළමයිට පේපර් ක්ලාස් එකක් විදිහට යන එකක්. ඊළඟට මේ තියෙනවා සම්මන්ත්‍රණ කීපයක් තියෙනවා විශේෂ පාඩම් වලට අදාළ බැංකු සසුදුම් අදාළ සම්මන්ත්‍රණයක් එතන තියෙන්නේ. ඊළඟට 11 වසර ළමයිට පේපර් ක්ලාස් එකක් තියෙනවා. හැබැයි මම මේ දේවල් නෙමෙයි දැන් කතා කරන්නේ. මෙන්න මේ අවසානයේ තියෙන මේ දේ පිළිබඳව අපි ඒක view කරලා බලමු. මේකේ පාඩම් 10 වසර ගිණුම් කරන පාඩම් ගණනාවක වීඩියෝස් දාලා තියෙනවා. එතකොට මේ දාලා තියෙන වීඩියෝ 4 වෙනි පාඩමේ ඉඳලා ඔයාට දාලා තියෙනවා 10 වසර ගිණුම් කරන පාඩම් ටික. හැබැයි මෙතනදී වැරදි නිවැරදි කිරීමේ පාඩම මෙතන ඇතුළත් වෙන්නේ නැහැ. ඒක වෙනම සෙමින එකක් විදිහට තමයි ඔයාට මේකෙම බලා ගන්න පුළුවන්. අනිත් සියල්ලම මේකේ ඔයාට බලන්න පුළුවන් ගෙදර ඉඳගෙනම. ඕනනම් තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉඳගෙන බලනවා නම් මම හිතනවා ඒගොල්ලොන්ටත් යම් ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේවලුත් මතක් වෙයි. සහරි ආස හිතේ ඔයාව ළඟ තියාගෙන ඔයාටත් දෙමව්පියොත් එක්කලා හරි තනියම මේක බලන්න පුළුවන්. ඔයා මේක හරියට අර ගුරුවරයෙක්ව මම අර කිව්වේ කලින් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන්න ගෙදරට ගෙන්න ගත්තා වගේ. ඉතින් එහෙම වැඩක් තියෙනවා. ඒතර මොනවාද මේකෙන් කව වෙන්නේ? ගිණුම් කරන මූලික දැනුම කව කරනවා. මූලික ටික එපැලම මොන දේ කරන්නන්නේ? වත්කම් වියදම් වගකීම් ආදායම් ප්‍රාග්ධනය පිළිබඳව මූලික අවබෝධය නැත්නම් ඔය කොච්චර කරත් වැඩක් නැහැ. ඔයාට තේරෙන්නේ නැහැ. සමහර තැන් පාඩම් වලට ගියාම හිර වෙනවා. 11 අවසර පාඩම් වලට ආවම එහෙම හිර වෙන්න පුළුවන්. ඊළඟට අපි ගිණුම් කරන සමීකරණ පිළිබඳව මුදල් පොත, වට්ටම් සහිත මුදල් පොත, ඊට පස්සේ මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් චැනලේ, විකුණුම් චැනලේ සහ පොදු චැනලේ ශේෂ පිරික්සුම සාකච්ඡා කරන. ඒතකොට මේ වීඩියෝ ටික සම්පූර්ණම වීඩියෝස් 14කින් විනාඩි 45කට වඩා අඩු වීඩියෝස් ප්‍රමාණයක් තියෙනවා. ඔයා සාමාන්‍යයෙන් පන්තියකට ගියොත් වැය කරන මුදල වගේ 3න් එකක් වගේ තමයි වියදම් ගාක් යන්නේ. ඇත්තටම කිව්වොත්. ඔයා පන්තියකට ගිහිල්ලා වැය කරනෝනේ යම්කිසි මුදලක් ඒ මුදලෙන් 3න් එකක් වගේ අඩු මුදලකට ඔයාට මේ ටික කව කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරගන්නවා කියලා.
ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරනවා නම් ඔය සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ව දවසකට ගෙදරට ගෙන්න ගන්න දින දෙකකට. ඊයදමක් විතරයි ඔයාට මේ පාඩම් ටික බලන්න යන්නේ. ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා එම් බැලුවොත් ඔයාට ඇත්තටම වාසි. හැබැයි මේ දීලා තියෙන කෙටි කාල සීමාවකට දීලා තියෙන මේ වාසිය ඔයා ඉක්මනින් අතිදින්න මුල් ලමුන් ප්‍රමාණයකට තමයි මම මේක දීලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ යම් වෙනස් වීම් ටිකක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වෙබ්සයිට් එක පිළිබඳවයි මම දැනුවත් කරේ. මේකේ A level ළමයිටත් අපි වෙනම තියෙන ඒ ගැනම ඉතින් හැකියක්මනින් අපේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න අපි ඔයාලට නොමිලේක වීඩියෝ එකක් දෙනවා. ඔයා මේකට මුදල් ගෙවලා බලන්න කලින් ඔයාට එක වීඩියෝ එකක් අපි නොමිලේ බලන්න දෙන්නම්. ඒතකොට ඔයා ඒ බලන වීඩියෝ එකෙන් ඔයාට පුළුවන් වෙනවා ගුරුවරයා උගන්වන රටාව තේරෙනවද කියලා අවබෝධ කරගන්න. අන්න එහෙමනම් ඔන්න එතනින් එහාට පුළුවන් ඔයාට වීඩියෝස් ටික බලන්න. ඒක හොඳයිනේ නේ. මුලින්ම මම එක ගානක් කරන විදිහක් පිළිබඳව ගානක් ඔයාට එවන්නම් වීඩියෝ එකක්. හැබැයි ඔයා WhatsApp මැසේජ් එකක් දාන්න ඕනේ 10 වසර රිවිෂන් එකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න ඕනේ වෙබ්සයිට් එකේ තියෙන කියලා වෙබ්සයිට් එක සඳහන් කරන්න commercepandama.lk කියන වෙබ්සයිට් එක සඳහන් කරන්න. මොකද අපේ වෙනම අපි පේපර් ක්ලාස් එකකුත් යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ දේවල් ටික ඉස්සරහට මොකද අපේ පේපර් ක්ලාස් වල සම්පූර්ණම අපි ස්මාර්ට් බෝඩ් එක ආශ්‍රයෙන් තමයි කරන්නේ. මොකද හේතුව ඒක අපිට ඔයාට උගන්වන්න හරි පහසු නිසා. මම හිතනවා ඔයාට අදහසක් එන්නේ නැති කියලා වෙබ්සයිට් එක පිළිබඳව. එහෙනම් ඔයාට මේ අවස්ථාව මග අරගන්න එපා. අපි මේ ටික ආවරණය කරගමු. හරි. ඔයා WhatsApp මැසේජ් එකක් දාන්න අපිට. අපි ඔයාට ලැබෙන සලසන්නම් වෙබ්සයිට් එකට යන link එක ඊට අමතරව රෙජිස්ටර් වෙන විදිය ළමයි ගියාම පොඩ්ඩක් සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔයාට වෙනම ෆොටෝස් ටිකක් කියවන්න යන පියවර ටික. ඔයාට මේ පියවර ටික බලලා ඔයාට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා කියපු සියල්ලම. සුබපතන ඔයාට ඔයාගේ ගිණුම් කරන පාඩම් වල තියෙන ගැටලු සියල්ලටම විසඳුම් ලැබෙන්න කියලා.